මිස් මොනවද බැලුවේ? මම බැලුවේ බටික් ගවුම. ඔව්. මම ගවුම් හකුව තියෙනවා නම් මට සයිස් නැත්නම් මට මහ ගන්න ඕනේ. මිස්ගේ සයිස් එකක් නෑ වගේ මිස් අපි රෙදි තෝරලා මහගමු. මිස් අපෙන් ගත්තු ගෙනිච්චපු ගවුමක් නේද ඔය? ඔව් මේ පස්වෙනි ගවුම. ඒක මට මං ගාව ගෙදර තියෙනවා. මේ පස්වෙනි ගවුම. මට තව එකක් ඕනේ. මිස් එහෙනම් මෙතනින් අපි රෙද්දක් තෝරගමුද? හරි. මේකේ ඔයාගේ රෙදි කොහොමද තෝරන්නද කියලා මට හිතා ගන්න බෑ. ඒක නෙමෙයි හැම එකම ලස්සනයි. මේ කෝකද තෝරන්නේ කියන හිතා ගන්න බෑ මට. මිස් ඉතින් කෝකෙන්දත් ලස්සනයි. හැබැයි රෝස් පාට එකක් නම් අවුලක් නෑ මිස්. මිස්ටර් මහලම තමයි ගන්න ඕනේ මේ ඇඟේ සයිස් එකට. හැබැයි එතකොට මිස්ටර් මේ මහත පේන්නේ නෑ. වෙන ඇඳුමක් කරපුවාම ඊට වැඩිය මහතයි. ඒක ඇඳපුවාම ලස්සනයි. ඒ නිසා තමයි දැන් ඔයාගෙන් ඔයාලට මතකයිනේ මම හතරක් මතකයි මිස්. මේ පස්වෙනි ඇඳුම. ඔව් මතකයි මිස් මාව. තව එකක් ඕනේ. මිස් ඕකෙන් තෝරලා එකක් තියලා යන්න. එහෙම වුණොත් මේ දවසකින් විතර මම මහලා මිස්ටර් කෝල් එකක් දෙන්න. මිස් මට නම්බරේ දීලා යන්න. හරි. මට වුණොත් මේ එවන්නත් පුළුවන්. මිස් ආපහුම ගෙනියනවද? මිස්ටර් කැමති විදිහට කරගන්න. බලලම ගෙනියන්න. හා මිස්. ඔයා එව්වත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයා දැන් මගේ මෙසර්මන්ට් එක ඔයා ගාව තියෙනවනේ. ඔව්. එතකොට ඔයා මහනේම මට ආයෙ දෙසරයක් බලන්න ඕනේ නේ. හා මිස් ආයෙන. එහෙනම් එන්න ඕනේ මේ මිස් රෙද්දක් තෝරලා තියලා යන්න. හරි මම එකක් තෝරලා තියන්නම්. හරි මිස්. හරි. හරි. ලස්සනයි. Thank you මිස්.